මෙතන පැල ගත්තොත් 28ක් වගේ තමයි තියෙන්නේ. එකපාරට පැල 100ක් 200ක් වගා කරන්න යන්න එපා. මේ වගේ පැල 20ක් 30ක් වගා කරලා ලොකු දැනුමක් ලබා ගන්න. සුබ දවසක් වේවා මිස්ටර් නයිමිරිස් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ඔයාලට. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ පොඩි ඉඩකඩක කරගෙන යන නයිමිරිස් වගාවක්. මෙතන පැල ගත්තොත් 28ක් වගේ තමයි තියෙන්නේ. දැන් මේ තියෙන පැල වලට සාමාන්‍යයෙන් දවස් 7ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලත් නයිමිරිස් වගා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එකපාරට පැල 100ක් 200ක් වගා කරන්න යන්න එපා. මේ විදිහට පැල 20ක් 30ක් වගා කරලා බලන්න මොකද තත්ත්වය කියලා. ඇත්තම කියනවනම් ඔයාලට නයිමිරිස් වගා කරන්න කිසිම දැනුමක් නැත්නම් ඔයාලට පුළුවන් වෙනවා මේ වගේ පැල 20ක් 30ක් වගා කරලා ලොකු දැනුමක් ලබා ගන්න. ඊට පස්සේ බය නැතුව ඔයාලට පුළුවන් පැල 300ක් 500ක් වගේ වගා කරන්න. ඉතින් මම ඔයාලට ඉදිරියට තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න. කොහොමද මේ පැල ටික ලොකු වෙලා පළදාව නෙලන්නේ? කොච්චර පළදාව නෙළුවද? මේවට දාන පෝර, කෘමිනාශක, පොහොර යොදන කාලසටහන, ඒ වගේම පළදාව විකුණලා කොච්චර ආදායමක් ලැබුවද? ඉතින් මේ හැමදේම ඉස්සරහට වීඩියෝ වලින් ඔයාලට අරගෙන එන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.